ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි අයියේ PC එක කීයද කීයක් ගියාද හදන්න කේසින් එක කීයද එක ප්‍රශ්න. ඒක නිසා මම හිතුවා PC එක ફોකස් කරලා බොහොම සරල වීඩියෝ එකක් කරන්න. ඉතින් අද මම කතා කරනවා මගේ PC එකට තෝරගත්ත ප්‍රොසෙසර් එකේ ඉඳලා ඇයි මම මේ දේවල් මේ විදිහට තෝරගත්තේ කියන එක ගැන එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අපි යම් වීඩියෝ එකට. ප්‍රොසෙසර් එක විදිහට මම තෝරගත්ත Ryzen 5 5600 GT කියන ප්‍රොසෙසර් එක. ඉතින් මේ ප්‍රොසෙසර් එක අදටත් බජට් ගේමින් සහ එවරිඩේ යූස් වලට ගොඩක් හොඳ ප්‍රොසෙසර් එකක් කියන්න පුළුවන්. මේ ප්‍රොසෙසර් එක 2024 ජනවාරි 8 වෙනිදා තමයි රිලීස් වෙන්නේ. ඒක නිසා බ්‍රෑන්ඩ් නිව් තමයි. තවමත් මේ ප්‍රොසෙසර් එක අපිට ගොඩක් තැන්වල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ආකිටෙක්චර් Zen 3, manufacturing process 7 nanometer, AM4 socket, base clock 3.6 GHz, boost clock 4.6 GHz වගේම DDR memory use කරන්නත් පුළුවන්. onboard graphic වේග 7 විදිහට අපිට මේ ප්‍රොසෙසර් එකේ බලා ගන්න පුළුවන්. මේ AMD Ryzen 5 5600 GT ප්‍රොසෙසර් එක ගැන අන්තිම වතාවට කිව්වොත් එහෙම graphic card එකක් පස්සේ කාලෙක ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට වගේම අතේ ඇති ගන්නට graphic card එකක් නැතුව වුණත් Valorant, GTA V, Fortnite වගේ games play කරගැනීමේ හැකියාවත් මේ ප්‍රොසෙසර් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොසෙසර් එක මට රුපියල් 43500ක් විතර වුණා. මම මදර්බෝඩ් එක විදිහට තෝරගත්තා Gigabyte A520MK කියන මදර්බෝඩ් එක. මේ මදර්බෝඩ් එකට RAM slot දෙකයි එන්නේ. 8GB කාඩ් එකක් දැම්මම 16GB කරගන්න පුළුවන් නිසා මට RAM slot දෙක හොඳටම ඇති. මේ මදර්බෝඩ් එක ගැන නම් වැඩි කතා කරන්න දෙයක් නැහැ. මට මේ මදර්බෝඩ් එක රුපියල් 24500ක් වුණා. RAM කාඩ් වලට මම Corsair brand එකෙන් 8GB RAM කාඩ් දෙකක් තෝරගත්තා. games play කරනවා නම් 16GB RAM තියදී ඔයාලට games උනා මාරු විදිහට smooth එකට play කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔයා PC එකට තෝරගන්න ඕනේ dual channel. ඒ කියන්නේ ඔයා 16GB RAM දානවා නම් 8GB කාඩ් දෙකක් තමයි මෙතනට තෝරගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයා හිතන්නකෝ PC එකේ වැඩ දෙකක් කරනවා කියලා එකපාර එහෙම වැඩ දෙකක් කරද්දී ඒ වැඩ දෙක RAM කාඩ් දෙක බෙදාගෙන තමයි කරන්නේ. එහෙම වුණාම ඔයාගේ RAM එක overheat වෙන එක ගොඩක්ම නැති වෙනවා. ඉතින් ඒ වගේම RAM කාඩ් එකට තියෙන ආයු කාලයටත් ගොඩක් හොඳයි. අපි dual channel පාවිච්චි කරද්දී ඔයා හිතන්නකෝ එක RAM කාඩ් එකයි ඔයා දාගන්න කියලා ඔයා 16GB නම් තෝරගන්නේ 16GB එක RAM කාඩ් එකයි ඔයා දාන්නේ. එහෙම වුණාම ඔයාට අපි ඔයා මොකක් හරි PC එකේ වැඩක් කරගන්නවා වැඩ දෙකක් කියලා අපි හිතමුකෝ. ඒ වැඩ දෙක එතකොට අර RAM කාඩ් එක RAM කාඩ් එකෙන් දෙන්නේ එක RAM කාඩ් එකෙන් තමයි අර ඔයා කරන වැඩ දෙකම RAM කාඩ් එකෙන් කරන්නේ. ඉතින් එහෙම වුණාම ඔයාගේ PC එකේ RAM කාඩ් එකේ ආයු කාලය අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම overheat වෙන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම ප්‍රධාන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මෙතනට ඔයාලට නම් කියන්නේ RAM කාඩ් ගද්දී dual channel පාවිච්චි කරන්න. ඉතින් ඒක ඔයාගේ PC එකටත් හොඳයි, RAM එකටත් හොඳයි. ඔයාගේ එදිනෙදා කරන වැඩවලට පවා හොඳ ස්මූත් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම games වලදී මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක මම කියන දෙයක් නම් නෙමෙයි. ඉතින් ගොඩ දෙනෙක් කියන දෙයක්. ඉතින් මම විතරක් කියන දෙයක් නෙමෙයි. ඉතින් අනිවාර්යයෙන්ම dual channel ඔයාලා පාවිච්චි කරන්න. එහෙම වුණොත් සාමාන්‍යයෙන් එක RAM කාඩ් එකක් දානට වැඩිය හොඳ performance එකක් games වලදී විශේෂයෙන්ම බලා ගන්න පුළුවන් ඔයාලට උනත්. අනිවාර්යයෙන්ම dual channel දාන්න. ඒක මම විශේෂයෙන්ම ඕගලන්ට කිව්වේ. ගොඩ දෙනෙක් අහන දෙයක් අනික dual channel ම දාන්න ඕනද කියලා. ඉතින් ඒකට පිටුරක් විදිහට මම හිතුවා මේ වීඩියෝ එකේ ගැනත් කතා කරන්න. ඉතින් මම මෙතනට තෝරගත්තා මගේ PC එකට Corsair brand එකෙන් 8GB කාඩ් දෙකක් RGB 16GB වෙන්න. ඉතින් මේ RAM DDR4 3600 MHz විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ එක RAM එකක් මට රුපියල් 10000ක් වුණා. මේ RAM දෙකටම රුපියල් 20000ක් වුණා මට. ඉතින් RGB light එකම ඉතින් රුපියල් 20000කට තමයි මේ 8GB දෙක මම මිලදී ගත්තේ. PC එකේ main storage එක විදිහට Adlin NVMe එකක් තමයි මම තෝරගත්තේ. smooth ව මට PC එක run කරගන්න ඕන නිසා මම දෙපාරක් හිතුවේ නෑ NVMe එකකට යන එක. 2.6GB වලින් තමයි මම NVMe එක තෝරගත්තේ. ඒක Gen 3 NVMe එක. මේ NVMe එක මට වුණා රුපියල් 7500ක්. ඊළඟට කියන්නේ PC එකට ගොඩක් වැදගත් දෙයක් වුණා. ගොඩ දෙනෙක් අවධානය දෙන්නේ නැති පාර්ට් එකක් ගැන. ඒක තමයි power supply එක.
ගොඩ දෙනෙක් PC එකට ගන්න power supply එක ගැන වැඩි හිතන්නේ නැහැ. කොහොම සරලව කිව්වොත් අතට අහු වෙන ඔහේ power supply එකක් දාලා දානවා. ඇත්තට ඒක නම් කරන්න යන්න එපා. ඒක ලොකු වැරද්දක් ඔයා කරන. මොකද අපි PC එකට හොඳ processor දාලා හොඳ motherboard RAM එහෙම දාලා හැදුවට ඇති වැඩක් නැහැ. ඔයා දාන්නේ power supply එක වැඩක් නැති power supply එක නම් මොකද ඒකෙන් වෙන්න පුළුවන් ඔයාගේ motherboard එකට RAM එකට processor එකට ලොකු damage එකක් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාට processor එක පවා වුණා පස්සේ replace කරගන්න වෙන මට්ටමට වුණත් එන්න පුළුවන් power supply එක ඔයා වැඩක් නැති එකක් දැම්මොත් ඉතින් අනිවාර්යයෙන්ම 80+ කියන power supply එකක් දාන්න ඔයාලා. ඉතින් එහෙම power supply එකක් තමයි මම recommend කරන්නේ. මගේ PC එකට වුණත් මම දාලා තියෙන්නේ 80+ කියන power supply එකක්. ඉතින් මම තෝරගෙන තියෙනවා මෙතන power supply එක විදිහට Bronze Gaming power supply එක. ඉතින් මම ගත්ත power supply එක watt 700 80+ power supply එකක්. ඉතින් මට මේ power supply එක වුණා රුපියල් 18000. හරි දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කේසින් එක ගැන. ඉතින් මේ කේසින් එක ගැන නම් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේ කේසින් එකේ අපිට බලා ගන්න පුළුවන් black and white colors වලින් තමයි ඉන්නේ. ඉතින් මම තෝරගත්තේ white color එක. මම මේක මිලදී ගත්තා රුපියල් 10000ක මුදලකට. මේක brand එක තමයි Golden Field 360 කියන කේසින් එක තමයි මම මිලදී අරගෙන තියෙන්නේ. අලා මේ වගේ 360 කේසින් එකකට යනවා නම් normal කේසින් එකකින් normal කේසින් එකට අපි fan විදියට පාවිච්චි කරන්නේ forward fan. ඒ වුණාට මේ වගේ 360 කේසින් එකකට එද්දි forward fan විතරක්ම හරියන්නේ නැහැ. reverse fan උත් ඕනේ. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම reverse fan දාන්න ඕනේ තැනට forward fan අනිත් පැත්ත හරවල තමයි දාලා තියෙන්නේ. ඉතින් forward fan විතරක් දැම්මොත් වෙන්නේ ඔයාගේ PC එකේ තියෙන උෂ්ණත්වය එළියට පිට දාන එක විතරයි. එළියෙන් වාතය PC එකට අරගන්නේ නැහැ. ඉතින් ඔයාගේ normal කේසින් එකකින් 360 වගේ මෙන්න මේ වගේ gaming කේසින් එකකට යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න forward fan කීයක් ඕනද ඔයාගේ කේසින් එකට reverse fan කීයක් ඕනද කියලා ඔයාගේ කේසින් එකට. ඉතින් මම දැනට reverse fan දාන්න ඕනේ තැනට තමයි forward fan අනිත් පැත්ත හරවලා දාලා තියෙන්නේ. ඉස්සරහට මම අප්ඩේට් කරන්න හිතාගෙන ඉන්නවා මේ මගේ fan set එක. ඉතින් දැනට මම reverse fan දාන්න ඕනේ තැනට forward fan අනිත් පැත්ත හරවලා දාලා තින්නේ. එහෙම වුණාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනට මම ඒක නිසා reverse fan එන්න ඕනේ තැනට forward fan අනිත් පැත්ත හරවලා දාලා තියෙන්නේ. ඉතින් මගේ PC build එක මම කරේ Pentium City එකෙන්. ඉතින් recommend කරන්න ඕනේ තැනක් තමයි Pentium City එක. මොකද මාර friendly විදිහට අපිට කතා බහ කරලා අපිට ඕනේ parts ටික අරගන්න පුළුවන්. කේසින් එක වගේම කෝල් එක මම ගත්තේ වෙනම shop එකකින්. ඉතින් දැන් මේ PC build එකට පාවිච්චි කරපු කේසින් එක ඒ වගේම කෝල් එක Pentium City එකේ තියනවද කියලා මම නම් දන්නේ නැහැ. චුට්ටක් ඔයාලා කෝල් එක දීලා බලන්න තියනවද නැද්ද කියලා. ඉතින් ගොඩ දෙනෙක් අහුවා PC එක සම්බන්ධව එක එක ප්‍රශ්න. ඉතින් මට හිතුණා PC එක ફોකස් කරලා වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද ගෙනාවේ. වීඩියෝ එක වැදගත් වෙයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම තවත් ප්‍රශ්න තියෙනවා නම් PC එක සම්බන්ධව අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් වෙච්ච වෙලාවට අනිවාර්යෙන්ම මම රිප්ලයි එකක් දෙනවා. එහෙනම් අදට මම ගිහලා එන්න. මම දුලාජ්.